අනේ කොහොමද ඔයාට? හරි ලස්සනයි නේද ඔයා? සුවපත් වේවා. ලෞතර බුදු පියාණන් වහන්සේගේ ධර්මය අහන්න මේ ලෝකේ කවදා හරි දවසක චූටි මයිනෝ ඔයාට ගොඩාක් වාසනාව සැලසේවා. මං අද උදේ ඇවිදින්න ගිහිල්ලා විශ්වයට කතා කරලා විශ්ව මාතාවට මට මෙච්චර කාලයක් ලබා දුන්නු මේ ජීවිතේට ගොඩාක් ස්තුති කරලා එන ගමන් මගේ ජීවිතේ හැදුනේම මේ විශ්වයත් එක්ක. එංගලන්තේ මම ලැබපු හැම අත්දැකීමක්ම හැම දෙයක්ම මගේ මේ ජීවිතේ මට ලැබුණු හැමදේම එක්ක මම විශ්වයට ගොඩාක් ආදරය කරනවා. ආදරණීය මයිනෝ ඔයා ඔය ලස්සන තටු ගහලා ඉගෙලෙන ජීවිතයෙන් මිදිලා කවදා හරි දවසක ඔයා මනුසාත්මයකට ඇවිල්ලා ලෝතර බුදු පියාණන් වහන්සේගේ නිර්වාණ මාර්ගයේම යන්න. බැඳීම් කියන ඒවා නම් ඇති කරගන්නම එපා. ඔයාට මං පින් දෙනවා. ඔයාට මං ගොඩාරියක් පින් දෙනවා. බැඳීම් එක්ක ගොඩාක් රිදෙනවා. බැඳීම් එක්ක ගොඩාක් ආදරය වෙනවා. ඒව නැති කරගෙන බැඳීමෙන් තොර ජීවිතයක ජීවිතයේ අනිත්‍යභාවයම දැනගෙන මේ විශ්ව මාතාවට ඇහුම්කන් දීලා ජීවත් වෙන්න. ඔයාට මම මේ දෙන පිනම හේතු වාසනා වේවා, ප්‍රාර්ථනා වේවා, ඉෂ්ට වේවා. ආදරණීය මයිනෝ ඉතින් ඔයා පෙර ආත්මයක මගේ අම්මා වෙන්න ඇති, තාත්තා වෙන්න ඇති, නංගි, සෝමියා, බිරිඳ, අසල්වැසියෙක් වෙන්න ඇති. ඒ නිසා වෙන්න ඇති මට අද මේ මොහොතේ මුණ ගැහුනේ. ඔයාට පින් ටිකක් දෙන්න. ඔයාගේ මරණය ළඟ ඇති. මං හරි වාසනාවන්තයි. ආදරණීය මයිනෝ ඔයාගේ ජීවිතේ ගොඩාක් ලස්සනට ජීවත් වෙන්න මැරෙනකල් පළතුරු ටිකක් කාලා ඔයා සුවපත් වෙන්න ඕනේ. සුවපත් භාවයම ලැබෙන්න ඕනේ. ආත්මයක් පාසා කරපු පින් ඉස්මතු වෙලා මේ විශ්වයේ යම් කිසි තැනක මම මේ තියෙන පින තැන්පත් වෙනවා නම් ඔබට නිර්වාණයම ලැබෙන්න ඕන. ඔබ මොනවා හරි කරදරයකද කියලා මම දන්නේ නෑ මයිනෝ. මට ඔබ ළඟට එන්න බෑ. මට බයයි. ඉතින් ඔයාට මං හින්දා කරදරයක් වෙයිද? බය වෙයිද? එහෙම කියලා. ඇත්තටම ඔයා ජීවිතේ ගොඩාක් දේ දැනගෙන ලස්සනට ජීවත් වෙන්න. කිසිම වෙලාවක කිසිම කෙනෙක් වෙනුවෙන් කිසිම දෙයක් නරක සිතක් ඇති කරගන්න එපා. පෙර සංසාරේ ඉඳලාම අරගෙන ආපු සෑම අකුසල් විපාකයක්ම ගෙවලා මනුසාත්මයකට ඔයා යන්න. මම මේ දෙන පින හේතු වාසනා වේවා. මම ජීවිතේ කවදාවත් හිතුව නැති විදිහට මේ මයිනෙකුට පින් දෙනවා. ඔබට නිර්වාණයම මුණ ගැසෙන්න ඕනේ. ඔබ කළා වූ සියලු අකුසල් කර්මයන් මේ මොහොතේම දුරු වෙලා යන්න ඕනේ. ආදරණීය මයිනෝ ඔයාට සැනසීමක්ම ලැබෙන්න ඕනේ. ආදරයක්ම ලැබෙන්න ඕනේ. ඔයා හොඳින් නේද? ඔයාට වතුර ටිකක්වත් ඕනේද? මට දැන් වතුර හොයන්න යන්නේ කොහෙන්ද? ඔයා ඔය නිදිද? එන්න බලන්න. ඔයාට මගේ උදව් ඕන වෙලාවකද ඉන්නේ? ඔයා බය වෙලාද?
හිතුවා ඔයා කරදරයක කියලා. එන්න මගේ අතට එන්න ඔයා. ඔයාට ඕන නම් එන්න මගේ අතට ඔයා. මයිනෝ එන්න අතට එන්න.